දවසක් ඕගලන්ට අදත් සංජීව ඇන්ටික් ක්ලොක් සේල් එක වෙත ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද නොවැම්බර් 27 2025 ගොඩක් වැහිබර දිනයක්. ඕගලන්ට මේ පිටිපස්සෙන් පේන පෞරාණික ඔරලෝසු වගේ ඒවා ගන්න ඕගලන් කැමැත්තක් දක්වනවා නම් ඕගලන්ට පුළුවන්. මගේ FB Facebook site එකක් තියෙනවා. ඒක follow කරන්න. ඒකේ සම්පූර්ණ විස්තර දාලා තියෙනවා. සංජීව ඇන්ටික් ක්ලොක්ස් කියලා දාලා තියෙනවා. මගේ මම දැන් මේක පළ කරන Facebook එක follow කරන්න. එතකොට ඒක ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට විශේෂයක් කරන්න කියන්න තියෙනවා. දැන් පහුගිය දවස්වල මම ගොඩාක් වීඩියෝ දැම්මා. ගොඩාක් මගේ වීඩියෝස් කට්ටිය නැරඹුවා. ඊට අමතරව මගේ WhatsApp group එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දෙනවා ඒකෙනුත් WhatsApp group එකේ. ඒකත් ඔයගලන්ට join වෙන්න පුළුවන්. ඊට අමතරව WhatsApp group එකේ දැන් ඊයේ ප්‍රශ්නයක් වුණා. මගෙන් ඔරලෝසු මිලදී ගන්න එක්කෙනෙක් එයාට වෙන එක්කෙනෙක් මගේ නමින් පින්තූර යවලා සල්ලි ඇඩ්වාන්ස් වගේ ඉල්ලලා ඒ වගේ ඒවලා තිබුණා. ඊට පස්සේ එයා මට report කරා. දැන් දැන්ට මම ඒක එයාව block කරලා අයින් කරලා තියෙනවා. මං වෙන නම්බර කිසිම එකකින් කතා කරන්නේ නැහැ. ඔයගලන්ට මගේ ගනුදෙනු කරුවන්ට මං කතා කරන්නේ 077 078යි 4න් විතරයි කතා කරන්නේ. වෙන කවුරුත් එහෙම කතා කරාට ඕගොල්ලන් කිසිම මුදල් ඇඩ්වාන්ස් කරන්නවත් එහෙම කිසිම එකකට යොමු වෙන්න එපා. අද දිනේ බලමු. මම දැන් අද දිනේ හිතුවා දැන් ගොඩක් අය දිගටම මට මේ දවස්වල කෝල් කරලා අහනවා මේ දැන් මේ ඔරලෝසු තිබුණාට ඒගොල්ලන් බලන්න ඕනේ කියලා. ඇතුලේ කොහොමද මේක මැෂින් එකත් වැඩ කරන්නේ මොන වගේද කියලා. අද දිනේ මම හිතුවා එපාර දල වශයෙන් ඕගොල්ලන්ට මේ ඔරලෝසුවක තියෙන ප්‍රධානම කොටස් තුනක් කියලා දෙන්න. මේකේ දැන් මුලින්ම බැලුවොත් අපිට බලන්න පුළුවන් මේක තමයි මේ සෙත් තෝමස් ඔරලෝසුව. මේක 1890 දී හදපු ඔරලෝසුවක මැෂින් එකක්. මේක 1890 දී. එතකොට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් තමයි මේ ඔරලෝසුවේ බෙල් එක වදින පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකට අදාළ තියෙනවා මෙතන තියෙනවා දුන්නක්. මේ පැත්තෙන් තමයි වෙලාව යන එක වයින් කරන එක තියෙන්නේ. මේකෙන් තමයි ඔයගලන්ට අර TikTok කියලා සවුන්ඩ් එකක් ගොඩක් වෙලාවට එන එකක් තියෙනවා. ඔරලෝසුවට කන තියන් හිටියම හොඳට ඇහෙනවා රැට එහෙම. ඒකේ වදින්නේ මෙන්න මෙතන මේ වීල් එක වැඩ කරන එක. මම අද දල වශයෙන් කියන්නේ මේ පැත්තෙන් තමයි මේක පැයකට වරක් වදින එකක්. 1890 කරපු මැෂින් එකක්. මේ ඔරලෝසුවක ප්‍රධානම ඒක තමයි මේ මැෂින් එක කියන්නේ. මේක ඉතාම හොඳ සුරකව තියෙන මැෂින් එකක්. මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ මේ ඔරලෝසුවල තවත් විශේෂම දෙයක් තමයි මේ පෙන්ඩියුලම් එක කියන්නේ. මේක ඔයගොල්ලන් ගොඩක් දන්නවා බට්ට කියලා කියන්නේ. මේකට තමයි මේකෙන් තමයි දෙපැත්තට මේක වැනිලා අර විශ්ව ශක්තිය අදින ආකර්ෂණය වෙන ඒ ගොඩක් ඒවට වැඩ කටයුතු වලට උදව් වෙන්නේ මේක. මේකෙන් ඇඩ්ජස්ට් කරන්න මේකේ තව යට නට් එකක් තියෙනවා. මේකෙන් පල්ලෙහාට කරලා මේ බට්ට මේ කූරේ පල්ලෙහාට ගත්තාම ඕගලන්ට වෙලාව යන එක ස්ලෝ කරන්න පුළුවන් මැෂින් එකේ. අපේ නෝමල් වෙලාවට එක්ක. අනිත් එක තමයි මේක උඩට ගත්තාම වෙලාව යන එක මේ ඔරලෝසුවේ පෞරාණික ඔරලෝසුවේ වෙලාව ඉක්මනට යන්න ගන්න. එතකොට අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් සාමාන්‍ය විදිහට. ඊළඟට බලමු අවශ්‍යම තව කොටසක් තමයි මේ සද්ද එන එක. බෙල් එක වදින එකත් මේකත් 1890 හදපු එකක්. මේක තමයි මේකට තමයි අර බෙල් එකේ මැෂින් එකේ තියෙන කෑල්ල වැදිලා ඕගලන්ට බෙල් සවුන්ඩ් එකක් එන්නේ. මම මේ දල වශයෙන් මේවා ඉදිරිපත් කරේ. දැන් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම මේ මැෂින් එක ඩයල් එකක් ගලවලා ඔරලෝසුවක ඕගලන්ට ඒ ඇත්තටම ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එක සබ්ජෙක්ට් සමගම පෙන්වන්නේ. තව ඉල්ලා සිටිනවා ඕගලන්ට දැන් අලුතෙන් ඔරලෝසු මේ වගේ පෞරාණික හොඳ සංරක්ෂණය කරලා හොඳ තත්ත්වයට හදපු ඔරලෝසු ගන්න ඕන නම් මට අමතන්න 077 078යි 4 හෝ මගේ Facebook එක follow කරොත් ඒකේ සම්පූර්ණ විස්තර සහ මිල ගණන් දාලා තියෙනවා. ඕගලන් සැමට සුබ දවසක් වේවා.